බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක්කල සමාජයට යලි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවා ගැනීමෙන් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැගිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දී හැකි බවත් ජනාධිපති ආණ්ඩු කුමාර දිසානක මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පස්වරුවේ කල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමාජ මහානිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද ළඟා කරගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය කරුණාව අවිහිංසාව පදනම් කරගෙන ධර්මයේ දේශනා කළ එම ධර්මයට සවන් දුන් රටකට අද අත්වී ඇති ඉරණම සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත් පැවසුවා. එබැවින් විනයකරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඊට කිරීමට සියලු දෙනා අප්‍රමාදව එක්ව කැපිය යුතු බව අවධාරණය කළ ජනාධිපති ආණ්ඩු කුමාර දිසානක මහතා බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාවයේ ඉදිරියට පවත්වාගෙන යාමේදී උපසම්පදා විනය කර්මාදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා තිබෙනවා. එසේම ඇතැම් දේශපාලන කණ්ඩායම් ඵලය යලි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදී උපයෝගී කරගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ගොදුරු බවට පත් වූයේ එම දේශපාලකයන් නොව උතුරේ දකුණේත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවද ප්‍රකාශ කළා. එබැවින් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැගීමට වෙහෙස දැරිය යුතු බවත් සියලු දෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාවක් තිබුණද යලි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස සේවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ඒ සඳහා පවත්වා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති ශක්තිමත් කර හෝ ජාතිවාදයේ පරාජයට පත් කරන බවත් සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් පැවසුවා. එමෙන්ම ස්වාමීන් වහන්සේලාගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරීමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ඒ පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේලා පුදු සම්මුතියකට ලැබෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යාමට රජයට හැකි බව සඳහන් කළා. එතෙක් විහාර දේවාලගම් පනත 42 සහ 43 වන වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධ ශාසන අමාත්‍යවරයා වෙත බාර දී තිබෙන බවත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.